සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නව සඳ බැලීම් අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවී. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂමිශ්‍ර නානුකා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එමදා අපර භාග 3:56 දක්වා කාලය පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගම වතාවත් හා ආධ්‍යාත්මික කටයුතු ධාන්‍යමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්හි නිරත වීමත් ආහාර පිසීම අනුභවය වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී නැසත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටු කිරීමත් මැනවී. ආහාර පිසීම අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා දී පැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවී. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අප්‍රභාග 12:06ට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවී. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 15 වන බදාදා පූර්ව භාග 6:55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොම් පද්ද තබා කොහොම්පත් යුෂමිශ්‍ර නානු තෙල් ගා ස්නානය කිරීම මැනවී. රැකී රක්ෂා සඳහා පිටත් යාම අප්‍රේල් මස 20 වන සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා හෝ අප්‍රේල් මස 20 වන සඳුදා පූර්ව භාග 6:50ට මුතු හා ශ්වේත වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක්ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් යාම මැනවී. පැළ සිටුවීමට අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවී. එසේනම් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.